අයිබෝන් සුබ දවසක්. රටේ පැවතුණු අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක අපි වීඩියෝ එකකින් හම්බ වුණේ නැහැ. ඉතින් කෙමෙන් මේ තියෙන ප්‍රශ්න ගැටලු හිමින් නිරාකරණය වේගෙන යද්දී හිතුණා වීඩියෝ එකකින් හම්බ වෙන්න ඕනේ කියලා. ප්‍රථමයෙන්ම කැමති ප්‍රාර්ථනාවක් එකතු කරන්න මේ අයහපත් කාලගුණයත් එක්ක සිදුවුණු විපත් නිසා මානසිකව වැටිලා ඉන්න මානසිකව ආරවුල් වෙලා ඉන්න සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා හැකියතාක් ඉක්මනින් යහපත් වූ මානසික තත්ත්වයකට එන්න ලැබෙන්න කියලා. ඒ වගේම අපි දන්නවා ඉතින් මේ විශේෂණ තත්ත්වයක් එක්ක නායාම් එක්ක ආයාපත් කාලගුණයත් එක්ක බොහෝ දෙනෙකුට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ කියන්නේ සමහරවිට ජීවිත හානි නැති වුණා. ඒ වගේම ජීවිත කාලය පුරාම හරි හම්බ කරගත් දේවල් ගම් වතුර ගහගෙන ගියා. ඒ වගේම පස්කන්ධ වලට යට වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කවුරු කොහොම කිව්වත් අපි වසර ගණනක් මුළුල්ලේ විවිධ වූ ප්‍රශ්න වලට මුහුණ දීලා. හැබැයි අපි ගොඩ ගියපු જાතියක්. ඒ නිසා මේ ප්‍රශ්නෙත් අපි දන්නවා රටක් විදිහට අපි ජය ගන්නවා. අනිවාර්යෙන්ම අපිට ඒක ජය ගන්න ශක්තිය තියෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාව තමයි හැකියතාක් ඉක්මනින් මානසික සුවයත් ඒ වගේම දේපල හානි වුණු සියලුම දෙනාට ජීවිතේ හරි හම්බ කරගත් දේවල් නැවත හරි හම්බ කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රාර්ථනා කරනවා වගේම හිතේ සැනසුම රජ කරවන්නට හැකි වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ ප්‍රාර්ථනාවත් එක්කම අද කැමති වීඩියෝ එකට යන්න. ඉතින් මේ පුංචි සිද්ධියක් එක්ක කියන්න ඕන කතාවක් කියලා හිතනවා මේ කතාව. මොකද ඔබ මේ ජීවත් වෙන කාල සීමාව තුළ අහලා තියෙනවද? ඔයාට පුංචි දෙයකට තරහ යනවා. හරියට කෑ ගහනවා. මේක ඔබ අනන්ත වාරයක් අහලා ඇති. ඔබේ සමීපතට ඔබට කියලාත් ඇති. ඉතින් අපිට එහෙම කේන්ති යනවා, තරහ යනවා. එහෙමනම් ඒකට හේතුවක් තියෙනවා. මේකට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. නිතර කේන්ති යනවා නම් පුංචි දෙයකට හිත දෙනවා නම් කෑකොස්සන් ගහනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙන්න රහස. ඔබ දන්නවද රත්තරන් තරන්නේ යකඩ වලින්. රත්තරන් යකඩ වලින් තැළුවට කිසිම දවසක සද්දයක් එන්නේ නැහැ. හැබැයි යකඩ තලන්නෙත් යකඩ වලින් තලනකොට සද්ද එනවා. මේ කතාව තමයි ඔය සිද්ධියට මූණ පාලා තියෙන්නේ. මොකද දන්නවද? යකඩ වලින් තලනකොට සද්ද එන්නේ හේතුව තමයි අපේ සමීපතමයන් අපට රිද්දනකොට අපට අපේ ජීවිතවලට බලපෑම් කරනකොට අපේක්ෂා නොකළ විදිහට අපිව අතහැරලා දානකොට මානසික ආතතියන් නිර්මාණය කරනකොට අපිව නොසලකා හැරෙනකොට යකඩ එකට ගැටෙනකොට සද්ද එනවා. වගේම සමීපතයන් අපිව තලනකොට පෙළනකොට සද්ද එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඔබට මතක් කරන්නේ ඔබට සමීප කෙනෙක් ඉන්නවා නම් ජීවිත කාලය ඇතුළේ රිද්දන්නට එපා, තලන්නට එපා, පෙළන්නට එපා, අතහරින්නට එපා, නොසලකා හරින්නට එපා. එහෙම කළොත් එහෙම ඔවුන්ට තරහ යාවි, කේන්ති යාවි. එතකොට යකඩ එකට වදිනකොට සද්ද එනවා වගේම ඔවුන් කෑකොස්සන් ගහවි. රණ්ඩු සරුවල් වේ. ඒ නිසා හැම අවස්ථාවකදීම කිසිම කෙනෙක්ගේ සිත් පෙළන්නට එපා, තලන්නට එපා, රිද්දන්නට එපා. හැකි හැම අවස්ථාවකදීම උන්ගේ සිත් සනසන්නට කියලා අපි ඔබට ආරාධනය කරනවා. ඒ නිසා මිත්‍රයා මතක තියාගන්න. ඔබට කවුරු හරි මේ වෙලාවේ කියනවා නම් ඔබට කුකුල් කේන්ති යනවා, තරහ යනවා, පොඩි දෙයකට කෑ ගහනවා කියලා ඒක සමහර වෙලාවට ඔබේ ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඇරෙන්න ආදරණීයන්ට ආදරයෙන් සලකන්න. එhmenan ගිහිල්ලා එන්න. මතක් කරන කාරණාව තමයි උපුල් බණ්ඩාර YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එhmenan ගිහිල්ලා එන්න. ජයෙන් ජය වේවා. ස්තුතියි.